අපි බලමුද මේ වගේ ලස්සන ෆ්ලවර් බොකේ එකක් මේ විදිහට රැපින් කරන්නේ කොහොමද කියලා. එහෙනම් මගේ වීඩියෝ එක ස්කිප් නොකර බලන්න. එහෙනම් අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා. මම ඔයාලට කියලා දෙන්න යන්නේ මල් පහළවේ බොකේ එකක් හදන විදිහ. ඔයාලට මම දැන් තමයි කියලා දීලා තියෙනවා. ඒක හදන විදිහ. ඉතින් ග්ලූ ගන් එකෙන් තමයි මම ඔයාලට හදන විදිහ කියලා දීලා තියෙන්නේ. ඔයාලට මේ වගේ බවුල් එකක් යූස් කරලා ඔයාලගේ පිටි හරිම ලේසියෙන් සහ හරිම ඉක්මනින් හදාගන්න පුළුවන්. මම පිටි මල් පහළකට පිටි හදාගන්න සාමාන්‍යයෙන් එකම අවශ්‍යයි. පිටි 15ක් 16ක් විතර ඇඩ් කරනවා. අද මම දැන් මල් ටික හදාගෙන ඉවරයි. දැන් ඔයගලන්ට තේරෙනවා මේ මල් ලස්සන. මම තනි පෙට්ට දාන්න ඔයගොල්ලෝ තමයි තියෙන්නේ. එහෙනම් දැන් අපි බලමු රැපින් කරන්නේ කොහොමද කියලා. හායි ඕන දැන් මම අද ඔයගලන්ට කියලා දෙන්නේ ඔයාලා දැක්ක විදිහේ ඒ ලස්සන ෆ්ලවර් බුකේ එක කොහොමද රැපින් කරන්න කියලා. මුලින්ම මෙන්න මේ වගේ රිජිෆෝම් ඕනේ. රිජිෆෝම් පාවිච්චි කරන්න පුළුවන් වලට මේක පාවිච්චි කරන ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මම අද අරගෙන තියෙන්නේ රිජිෆෝම්. රිජිෆෝම් එක මේ විදිහට කවර් කරගෙන තියෙනවා බ්ලැක් පේපර් එකකින් කාඩ්බෝඩ් එකකින් මේ වගේ ඒක තියන්නත් පුළුවන්. දැන් අපි බලමු කොහොමද රැපින් කරන්න කියලා. මේ අපි මුලින්ම කරගන්නේ අපේ මල් ටික ලස්සනට අපි හදාගත්ත රිජිෆෝම් එකට arrange කරගන්න ඕනේ. මම මාගල් තියෙන මල් 15ක් මම මුලින්ම මගේ මල් 15 arrange කරගන්නවා. මගේ flowers ටික දැන් අපි බලමු මේක arrange කරගන්න කොහොමද කියලා. එක සමානව ගන්නේ නැහැ. උඩ පහළ යන විදිහට තමයි ගන්නේ. පිටිපස්සේ ටික උඩට වෙන්න ඉස්සරහ ටික එන්න පල්ලෙහාට වෙන්න. එතකොට මේක තියෙනවා සාමාන්‍යයෙන් මේ ගානටවත්. එහෙම නැතුව ඔයාලට මේ ගානට ගත්තොත් මේක එතකොට මේ හරියට වගේ එනවා. එහෙම ප්‍රශ්නෙකුත් නැහැ. මෙහෙම මේ සයිස් එක වගේ ගත්තාම ඔයාලගේ වැඩේටත් ලේසි. දැන් අපි බලමු මේක කොහොමද සෙට් කරගන්නේ කියලා. හිතෙන විදිහට ගහගන්න. ඊට පස්සේ ඔයාලට කියනවා මේක එහෙම හරි නෑ කියලා. අන්න ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක සෙට් කරගන්න. ඔයාලම සයිඩ් එකට යන්න ගහගන්න එපා. සයිඩ් එකට යන්න ගහගත්තොත් ඔයාලගේ රිජිෆෝම් එකෙන් එළියට ඇවිල්ලා මේකෙන් එළියට පනින්න ඉඩ තියෙනවා. කැමති විදිහට මේ විදිහට arrange කරගන්න ඕනේ. මම කිව්වා වගේ පිටිපස්ස ටික උස්සට වෙන්න ඉස්සරහ ටික පොඩ්ඩක් පල්ලෙහාට වෙන තමයි හදාගන්න ඕනේ. flowers ගොඩක් හදනකොට අපි ඒක හරියට balance කරගන්න දැනගන්න ඕනේ. flowers ගොඩක් තියෙනකොට අපිට අඩුපාඩු වහන්න පුළුවන්. flowers එක ටිකක් අඩුවෙන් තියෙනකොට අපිට ඒ අඩුපාඩු වහන්න අමාරුයි. ඒකෝර අපි ඒකත් ගානට බැලන්ස් කරගෙන තමයි මේක කරගන්න ඕනේ. මේක වලට ගන්න පුළුවන්. flower shop වල තියෙනවා. ඒක මාකට් එකකට ගියොත් මේ වගේ දේවල් ඇති වෙනකන් තියෙනවා. ඊට පස්සේ මම ගන්නවා ඒක කපල ඉවරලා මේ වගේ පොඩ්ඩක් කපල ඉවරලා මෙන්න මේ විදිහේව හදා ගන්නවා. ඒක හදාගන්න විදිහ මම හිතන්නේ ඔයගොල්ලෝ දැන්ටමත් ඒ වගේව හදා ගන්නවා දන්නවා. මම ඔයාලට එකක් කියලා දෙන්නම් කොහොමද හදාගන්නේ කියලා. මේ ආකාරයට නමනවා. ඊට පස්සේ මේක මනරේ භාගය ඇතුලට ආවම මේක ඩිසයින් එකක් තමයි තියෙන්නේ. ඊට පස්සේ අපි මේ හරියෙන් ගහ ගන්න ඕනේ ෂෙල්ෆ් එකට. ඊට පස්සේ කියනවා මේක අපි හදාගත්ත ටික මේ වටේටම සෙට් කරගෙන යන්න. ඉතින් මේකත් ඔයාලා ෂෙලෝටේප් හදාගෙන තමයි පුළුවන්. කවර් කරගෙන යන්න තියෙන්නේ. ගත්තා. මේ ෂෙලෝටේප් එක ගහුවා.
තියෙන්නේ. බලන්න ඉතින් අද අමතක නම් මගව තියෙනවා මේ ෆ්‍රෙෂ් ෆ්ලවර් වගේ මේ වගේ වේලපු මම මේ ටික ගහන්න හිතුවේ දැන් හදාගත්තට පස්සේ තමයි මම මතක් වුනේ මේ අමතක වුණා නේද කියලා මම දැන් කොහොම හරි මේ ඒ ටික ගහන්න try කරනවා. මොකද මට ඒ ටික ඕනි. මම හරි ආසාවෙන් හිටියේ මේ ටික ගහන්න. ගහලා කොහොම හරි ග්ලූ ගන් වලින් පොඩි නෝක් හරි කරගන්න ඕනේ. අන්න මම දැන් සෙට් කරගෙන තියෙන්නේ. දැන් මම මට තියෙන දැන් මේ ටික ගා ගන්න විතරයි. ඔන්න මම දැන් වටේම රැපින් කරගෙන ඉවරයි. ඊට පස්සේ ඔයගොල්ලෝ දකින්න ඇති මෙන්න මේ වගේ කොල්ලක් තියෙනවා. රෙදි කෑල්ලක් වගේ නෙට් එකක්. ඉතින් මෙන්න මේ චුටි කැඩයක් මම හදගෙන තියෙන්නේ. ඒ කෑල්ල අපි සෙට් කරගන්න ඕනේ. මේ පිටිපස්සට. පිටිපස්සට තමයි ඒක අපි සෙට් කරගන්නේ. ගන්නකින් හොයගෙන ඉන්න පිටිපස්සේ මට ආයෙත් ග්ලෝ ගන්න එකෙන් අලවන විදිහට සාමාන්‍යයෙන් අලවන විදිහටම තමයි මේක සෙට් කරගන්න. මොකද ග්ලෝ ගන්න එකට වයර් එක තිබ්බ නැහැ මෙතනට මගේ. මෙන්න සෙට් කරගෙන ඉන්න. ඊට පස්සේ තමයි අවශ්‍යම ටික. අපි මේක දැම්මේ නැතත් මේක දැම්මේ නැතත් ඊට පස්සේ මේක කැමති නම් විතරයි දාන්න පුළුවන්. මේකත් කැමති නම් විතරයි දාන්න පුළුවන්. ඒව දැම්මම තවත් ලස්සනයි. අපි දැන් කරන්න ඕනේ අපිට අවශ්‍යම දේ තමයි අපේ රැපින් පේපර් එක. මේ තියෙන මගේ රැපින් පේපර් එක. මම මේක මේ විදිහට දිග අතට නවාගෙන යන්නේ. අපිට මේක ඇත්තට අවශ්‍ය වෙන කපාගන්න දිග අතටයි කොට පැත්තට. අපි දැන් හොයන්න හරි නැගින් මෙහෙම නැගින් කපා ගන්නවා. දැන් අපි මෙන්න මේ විදිහට කපාගෙන ඉන්න පස්සේ අපි මේක මෙන්න මේ අංශයට නවවන්නේ. මෙතන මේ දෙකෙන් මෙන්න මෙහෙම වෙන්න මේ විදිහට නමා ගන්න. අපි කපාගත්ත දෙකම ඒ විදිහටම නමා ගන්නවා. මෙහෙම අපි දෙකක් හදාගෙන තියෙනවා. මේ දෙක එන්න ඕනේ. මේ දිග පැත්තට කපාගත්ත දෙක එන්න ඕනේ පිටිපස්සට. මේ හැඩේ ඔයගලන්ට පේනවා ඇති. මේ හැඩේ මේක මම දාන්නේ ඉස්සරහ පැත්තට නෙමෙයි මේ පැත්තට. ඒ කියන්නේ මෙන්න මෙහෙම වෙන්න. ගොඩක් උසට ගන්න, ගොඩක් පල්ලෙහාට ගන්න නෑ. මම ගන්නේ මේ සයිස් එකට. දැන් ගන්න හරියට බැලන්ස් කරගන්න. බැලන්ස් එක මට කියලා දෙන්න බෑ. ඔයාගේ ඇස් දෙකට පේන තරමට ඔයාගේ ඇස් දෙකට බැලන්ස් එක පේන්න. මේ විදිහට ඊට පස්සේ බැලන්ස් කරගත්තට පස්සේ ඔයාලා තියෙන්නේ සෙලෝ ටේප් කරගන්න. දැන් ඔයගලන්ට තියෙන්නේ හරියට සෙට් කරගත්තට පස්සේ සෙලෝ ටේප් එක ගහන්න. මේ විදිහට තමයි පිටිපස්ස මම කීපෙකට නවාගෙන දානට බැලන්ස් වෙන මේ දෙකම තියාගන්න ඕනේ. දැන් තියෙන්නේ කරගෙන පස්සේ හොඳට නැති දැන් අපි බලමු අනිත් එක කොහොමද හදාගන්නේ කියලා.
මම දැන් මේක කපාගත්තේ දිග අතටනේ. අනිත් එක කැපෙන්න ඕනි කොට පැත්තට. අපි කලින් කපාගත්තේ දිග පැත්තට. දැන් අපිට තව දෙයක් තමයි ඔයාලගේ ෆ්ලවර් බොක්කේ එක ගොඩක් ඉස්සෙන් නැත්නම් ඔයාලට පුළුවන් ඔක්කොම කොට පැත්තට කපා ගන්න. මේක ෆ්ලවර් බොක්කේ ටිකක් විතරයි. එහෙනම් මට ඔක්කොම දිගට කපා ගන්න බැහැ. කොට කපා ගන්න බැහැ. දැන් දිග ටික හරිය දැන් මට දැන් තියෙන්නේ ඔක්කොම කොටට කපා ගන්න තමයි තියෙන්නේ. අර වගේම තමයි මේකත් හදාගන්න. මේකේ මෙන්න මේ දෙපැත්තට තමයි මේ කොලේ සෙට් කරන්න ඕනේ. මෙදේ ටිකක් මෙතනින් ඈඩ් වෙනවා. ඉන්න මම පොඩි ඩබල් ටේප් එකක් ගහලා මම අර තනියෙන් හදාගත්ත එක මෙහෙම දෙකම මැදින් කපාගත්තා. කපාගෙන මේ මෙහෙම දෙපැත්තට සෙට් කරගත්තා. මට හිතුණා මේ මම බලන්න යනකොට වීඩියෝ වෙලා නැහැ ඒ ටික. කැමරා එක මේ ඔන් කරලා තිබිලා නැහැ. දැන් මෙන්න මෙහෙම තමයි මේක ලුක් එක තියෙන්නේ. දැන් අපි බලන්න ඕනේ මෙතනට මොකද කරන්නේ කියලා. ඉතින් අපිට මේ වගේ දේවල් ඉගෙන ගන්න ඕනේ. කියන්නේ වීඩියෝස් බලන්න ඉගෙන ගන්න. ඕනේ නැහැ. මේක කපා ගන්නම යට කොටස වෙනම හදා ගන්න කියලා හිතුවා. අපි දේවල් කරගෙන යනකොට දේවල් වෙනස් වෙනවා. මේ පැත්තට සෙට් කරගන්න. දැන් අපිට දැනට හකින් පෙටල්ස් දෙකක් වගේ තියෙනවා. දැන් අපි බලන්නේ මම එක හදාගන්න ඕනද කියලා. දැන් මේ වගේ වටේට ටික සෙට් කරගන්නවා. මම මේක ඉස්සරහින් කපාගෙන යනවා. මම කපාගත්තාම සයිස් එක කොටු කරලා දැන් මේක තමයි අපි පල්ලෙහාම සෙට් කරගෙන යන්නේ. මෙන්න මෙහෙම වෙන්න තමයි හදාගන්නේ. ඩබල් ටේප් පාවිච්චි කරනවා මම ඒකට. මේ ඩිසයින් එක යනකොට මම ඩිසයින් එක කොයි වෙලාවකත් යට කරන්නේ. අපි ඩිසයින් එකක් තියෙනවා. හැමතිස්සෙම ඩිසයින් එක තමයි චේන්ජ් වෙන්නේ. පොඩක් වීඩියෝ එක එච්චරටම හරි මදි වගේ මට. මොකද සැරෙන් මෙහෙට යනවා. මේක දිගට නෙවෙයි මම මේක හදන්නේ. සැරෙන් සැරේ මෙහෙටම යනවා. colours දෙක එහෙම මේ